හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් යාළුවනේ මේ මගේ පළවෙනි vlog එක. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඔයාලගේ අදහස් පහලින් comment කරන්න කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් මම ගොඩාක් ආසාවෙන් හිටියා YouTube channel එකක් පටන් ගන්න. ගොඩ කල් ඉඳන් මට දැන් ඒකට මේ මගේ මහත්තයා ගොඩාක් උදව් කරනවා. ඔන්න ඉතින් යනකොටම මට හම්බුනේ මෙන්න මේ දෙන්නව. එයාලා හරිම නිදහසේ ඉන්නවා. ඉතින් වැවෙවරට වෙලා වීඩියෝ එකේ නම් යාළුවනේ අඩුපාඩු ඇති. ඉතින් අපි දේවල් වැරදි අඩුපාඩු හදාගෙන අපි ඉස්සරහට යමු. ඉතින් යාළුවනේ දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. මෙතන මාළු ගොඩාක් හිටියා. මේ පේනවා අඩුයි. ඔය මේ ඔතන බලන්නකො අර යට ඉන්න මාළු ගොඩ. එයාලා මේ කට්ටිය කෑම දානවනේ. ඒ කෑම කන්න පුරුදු වෙලා ඔය වටේට ඉන්නවා. දැන් කවුරු හරි කන්න දානකම් එහෙම බලාගෙන තමයි ඉන්න ඇත්තේ. ගොඩ ඉන්නවා මාළු. ඔයාලා දැකලා ඇති. ඉතින් ඔයාලා මේ මාලිගාවේ ගිහිල්ලා තියෙනවනේ.
අපි ගියපු වෙලාවේ අපිට කරඬුන් වහන්සේව බලලා මේ බලන්න උනේ නැහැ. ඉතින් මේ අපි මල් ටික විතරක් පූජා කරලා වැඳලා ඉතින් අපහු ආවා. මම ඉතින් මාලිගාවේ ඇතුළේ පොඩි වීඩියෝ ටිකක් ගත්තා. මම ඒක ඔයාලට දානවා. බලන්නකෝ ඉතින්. බලන්න යන තැන නම් මම ගොඩක් තියෙනවා මාලිගාවේ. මට යන්න විදියක් නැහැ. මං අසනීපෙන් ඉන්නේ. ඉතින් අපි ආපහු මේ ආවා. මේ වීඩියෝ එක ගද්දිත් මම ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. අපි ආපහු ඉතින් එන්න පිටත් වෙලා ගෙදර යන්න තමයි මේ හදන්නේ. මහත්තයා ගෙදර ඉන්නේ මාසෙකින් විතරනේ. ඉතින් යාවම තමයි අපි දෙන්න ඇවිදින්න යන්නේ. ඊට පස්සේ මොනවා හරි ආස දෙයක් කාලා එහෙම තමයි අපි ගෙදර එන්නේ. ඊට පස්සේ අපි දැන් මේ කඩේකට ගිහින් තෝසෙ කෑවා. හරිම රසයිලා මේ යාළුවනේ ඒකේ තෝසෙ. මේ මට ගොඩ දවසකින් ඉඳන් තෝසෙ කන්න ඕනේ කිය හිතපු නිසා අපි තෝසෙ කෑවා. මාරම රසයි. මේ ඒක තනියෙන් කා ගන්න බෑ. ඒ තරම් ලොකුයි ඒ තෝසෙ එක. ඒකට කන්න දෙන කරිසෙමත් හරිම රසයි. මේ මහත්තයාටත් ඒක කාලේ ඉවර කරන්න බැරි වුණා. හොඳටම බඩ පිරුණා අපි දෙන්නට. ඉතින් යාළුවනේ අපි කාලේ එහෙම අපහු ගෙදර ආවා. වීඩියෝ එකේ අඩුපාඩු ඇති. අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. ආයෙත් දවසක ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම ඉතින් ගොඩක් ආදරෙයි. මගේ channel එක subscribe කරන්න, like කරන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක ගැන තියෙන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නකෝ මට බලන්න.